ඇයි අපි මේ හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙලා රටවල් 4ක් අතර යුද්ධයක් තියෙනවා. ඒකෙන් මුළු ලෝකයටම බලපෑමක් වෙලා තියෙනවා. අපි එක්ස්පෝර්ට්ස් අපේ තිබ්බේ තේපොල් රබර් වල. ගෘහ සේවක සේවිකාවන්ගෙන් ලංකාවට බැරවෙන එක තමයි ලොකුම ඉන්කම් එක. රටක් දියුණු වෙන්න කරලා තියෙන මොනවද කියන එක අපි තාම අපි අඩිතාලමවත් දාලා නැහැ ලහිරු. කොහොම රට යන ජීවිත කාලේ සතුටින් ඉන්නේ. සුදු ජාතිකයින් ඉන්න රටවල් වල සංක්‍රමණකයින් එන්නේ ඔවුන් නොකරන රස්සාවක්. මේ තමයි ඇත්ත. අපිම තමයි මේකට වගකිව යුත්තේ නේද? නොදැනුවත්වම තමුන්ගේ උපයන මුදලෙන් වැඩි හරියක් ගෙවනවා වටිනාකමක් නැති නිෂ්පාදනවල. රටේම විතරක් සංසරණය වෙන මුදලකින් රටක් සංවර්ධනය වෙන්නේ. කිරීටේ පෝඩ්කාස්ට් එකට ඕගොල්ලන්ව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. මගේ නම ලහිරු රණා. මගෙත් එක්ක මේ පෝඩ්කාස්ට් එක වෙනද වගේම කරගෙන යන්න ඉන්නවා ලංකාවේ අංක 1 ව්‍යවසායකයෙක් වන මිස්ටර් අජිත් ජයතිලක. අයබෝම් මිස්ටර්. ලහිරු. මිස්ටර් අද අපි උංගු කාලෙකින් තමයි ආයෙත් පෝඩ්කාස්ට් එකක් කරන්න මේ අපේ ස්ටුඩියෝ එකට ආවේ. ඉතින් හේතුව ඉතින් අපි පොඩ්ඩක් බිසි සහ අපේ මේ ෂෙඩියුල් එක පොඩ්ඩක් මේවා වුණ නිසා සහ මේ අපේ ගොඩක් හොඳ ඕඩියන්ස් එකක් දැන් හැදලා ඉන්නවා අපේ පෝඩ්කාස්ට් එක බලන්න. ඉතින් ඒක ගැන අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ. අපේ TikTok වල සෑහෙන views එනවා මිස්ටර් අජිත්ගේ වීඩියෝ එකක් දාපු ගමන්. ඉතින් මේ අද මම කතා කරන්න ආව මිස්ටර් මේ පොඩ්ඩක් වෙනස් මාර්තුකාවක්. ඉතින් අපි කොහොමත් හැමදාම වෙනස් මාර්තුකා තමයි කතා කරේ. නමුත් මේක පොඩ්ඩක් කියන්නේ සෑහෙන වෙනස් මාර්තුකාවක්. කියන්නේ සාමාන්‍යයෙන් එළිය කතා වෙනවා අඩුයි. මොකද මේ ගැන කතා කරනවා බයයි මිනිස්සු. ඉතින් මම මේ උදාහරණයක් විදිහට මේ කතාව මේ විදිහට පටන් ගත්තොත් අපේ ලංකාවේ මම දන්න දවස් ඉඳන් සහ මගේ තාත්තගේ කාලේ ඉඳන් සහ මම අහපු කතා එක්ක හැමදාම ලංකාව අහන හැමෝම කියන්නේ මේක දියුණු වෙමින් පවතින රටක්. ඒකට මිසදිත් වග කියන්න ඕනේ රටේ පුරවැසියෝද, එහෙම නැත්නම් දේශපාලඥයෝද, එහෙම නැත්නම් වෙන කවුරු හරි මොකක් හරි වෙන පිටින් ආපු බලවේගයක්ද, මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ? ඇයි අපි මේ හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ? ලහිරු මේක ඇත්තටම දැන් අපි වායිමයි කතා කරාට මේක ඇත්තටම හරි ගැඹුරු ප්‍රශ්නයක් නේ. දවා මම මයිත් එක ගත්තම මට වැඩිය කියන භාගයක්ම බාල ළමයි. ඔව්. මගේ ළමයි මගේ දුවාට වැඩිය වැඩිම. එතකොට මගේ වගේ වයස පරතරේ තියෙනවනේ මට අවුරුදු 55ක්. දැන් වාගේ වයසත් එක්ක දැන් වා අහලා තියෙන දේ නෝ රට සංවර්ධනය වෙනවා කියන්නේ මමත් පොඩි කාලේ ඕකම තමයි ඇහුවේ. ඔව්. අපි මේකේ ඉතිහාසයක් තියෙනවා ලහිරු. මොකක්ද ඉතිහාසය? අපි දන්න කාලේ ගත්තාම අපි සෑහෙන කාලයක් අපි රටේ තිබ්බ සිවිල් යුද්ධයක්. ඒ කියන්නේ ජාතීන් දෙකක් අතර යුද්ධයක් තිබ්බා. ඒ ජාතීන් දෙකක් අතර තිබ්බ සිවිල් යුද්ධයක්. ඒක නැත්නම් මේක රටක් අතර තියෙන යුද්ධයක් නෙමෙයි. මේ යුද්ධය කියන එක මොකක්ද කියන එක මිනිස්සු නිර්වචනය කරගන්න පුළුවන් දැන් තියෙන යුද්ධත් එක්ක. දැන් රටවල් යුද්ධ කරනවානේ. ඒක ලොකු බලපෑමක් ලෝකයට වෙනවානේ. දැන් උදාහරණයකට රටවල් 270 ගානක් රටවල් තියෙනවා. ඒ රටවල් 270 ගානේ රටවල් 4ක් අතර යුද්ධයක් තියෙනවා. ඔව්. ඒකෙන් මුළු ලෝකයටම බලපෑමක් වෙලා තියෙනවා. ඒක තමයි යුද්ධ කියන්නේ. අපේ රටේ තිබ්බ සිවිල් යුද්ධයක්. මේ සිවිල් යුද්ධ පටන් ගත්ත කාලේ අපේ සිවිල් යුද්ධ කීපයක් තිබුණානේ. මේ සිවිල් යුද්ධ පටන් ගත්තම ලහිරු පළවෙනි ඉස්සෙල්ලාම උනේ ඒ යුද්ධයේ තිබ්බ ප්‍රදේශ ආශ්‍රිතව හිටපු මිනිස්සු යම් මට්ටමකට ඉගෙන ගත්ත අය සහ හොඳට ඉගෙන ගත්ත පුරවැසියෝ මේ රටෙන් ගියා යුද්ධයට බයයි. ඒතර මේ උදවිය ගියේ කොහෙටද? මේ උදවිය ගියේ ඇත්තටම හොඳ රටවල් වලට ගියේ. අපි ගත්ත යුරෝප රටවල් වල ගොඩක් ඉන්නවා යාපනයේ ජනතාවගේ වැඩි හරියක් වෙහි ඉන්නවා. ඊට පස්සේ අපිට ඒ වෙනකොට අපේ රටේ තිබ්බ ආර්ථිකය තේපොල් රබර් ආශ්‍රිතව ආර්ථිකයක් තිබ්බ අපි හොඳ අපනයනයක් කරා. අපි එක්ස්පෝර්ට්ස් අපේ තිබ්බේ තේපොල් රබර් වල. මොකද කාලය ගෑවෙමින් අපේ දූපතක්නේ. අපි කාලය ගෑවෙමින් අපේ මේ දූපතේ තියෙන ඉඩම් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ. ජනගහනය වැඩිවීමත් එක්ක දූපතේ අපි වගාබිම් අඩු වුණා. සහ වගාවට නැඹුරු වීම අඩු වුණා. එතකොට අපේ මේ අපනයනය කියන එක ඩ්‍රොප් වෙන්න පටන් ගත්තා. මේ අපනයන ඩ්‍රොප් වෙනවත් එක්කම ලහිරු යුද්ධයේ දෙවෙනි කොටස උනේ මොකද්ද? අපේ රටේ ඒ වෙනකොට අපේ තේපොල් රබර් වලින් තිබ්බ අපනයන ආදායම අපේ වැටෙන්න පටන් ගත්තා. ඒතර ඒ කාලේ
අපේ රටේ ජනාධිපතිවරයෙක් හිටියා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස. මේ ජනාධිපතිවරයා ලංකාවට අඳුන්ලා දුන්නා ඇඟලුම් කර්මාන්තය. එතකොට ගොඩක් ගම්වල හිටපු වැඩි හරියක් කාන්තාවෝ රස්සා කරපු නැති කාන්තාවෝ මේ ඇඟලුම් ශාස්ත්‍රයේ රැකිය රස්සා කරා. එතකොට ලොකු ආර්ථිකයක් අර කඩාගෙන වැටුණු ආර්ථිකේ නැවතත් ගොඩ එමක් පටන් ගත්තා. නමුත් මේ යුද්ධය අපේ රටේ තිබුණ සිවිල් යුද්ධය නිසා මෙන්න නැවතත් රටේ හිටපු ආයෝජකයෝ ලංකාවෙන් එළියට යන්න පටන් ගත්තා. ලංකාවේ හැමතැනකම බෝම්බ පුපුරන්න පටන් ගත්තා. ආර්ථිකයට මරුපහරක් එල්ල වුණා. එතකොට මේ ඇඟලුම් කර්මාන්තයෙන් එන ආදායම වැටුණා. එතකොට තේපොල් රබර් වලින් තිබ්බ ආදායම අපනන ආදායම මාරු වුණා ඇඟලුම් කර්මාන්තයට. එතකොට ගාමන්ස් වලින් ගාමන් ඉන්ඩස්ට්‍රි එක තමයි අපිට වැඩිපුරම ආදායමක් ආවේ. මේක කඩා වැටුනම ලහිරෝ මොකද උනේ? අපේ මිනිස්සු රස්සාවල් හොයාගෙන මැද පෙරදිගට යන්න පටන් ගත්තා. මේ වැඩිපුරම ගියේ ගෘහ සේවක සේවිකාවන් ගියේ. තර මේක ප්‍රතිඵලය අද මොකක්ද? මේක ප්‍රතිඵලය අද අපේ රටේ ලොකුම විදේශ ආදායම එන්නේ අපේ රටේ ජනතාව වෙන රටවල් වලට ගිහිල්ලා කරන සේවය කිරීමෙන් ගෘහ සේවක සේවිකාවන්ගෙන් ලංකාවට බැර වෙන එක තමයි අපේ ලොකුම ඉන්කම් එක. නිකන් හරියට නිකන් මිනිස් වෙළඳාමක් වගේ වෙලා. මිනිස් වෙළඳාමක් වගේ. ඉතින් මේ වගේ කවදාවත් රටවල් දියුණු වෙන්නේ නැහැ. ඒතර ආහපු ප්‍රශ්නේ රට අපි දන්න කාලේ ඉඳන් සංවර්ධන වෙමින් පවතින රටක් දියුණු රටක් වෙන්නේ කොහොමද? දියුණු රටක් වෙන්නේ නැහැ. දියුණු රටක් වෙන්නේ මොකද අපි තාම අඩිතාලමක් දාලා නැහැ. දියුණු රටක් වෙන්න කොහොමද? දියුණු රටක් දියුණු වෙන්න කරලා තියෙන මොනවද කියන එක අපි තාම අඩිතාලමවත් දාලා නැහැ ලහිරෝ. ඒක ඇත්තටම වෙන කනගාටුවට කාරණයක් නේ මිසදී. තව දෙයක් තියෙනවා ලහිරෝ. දැන් ඔයා අහුවනේ ඔය ප්‍රශ්නෙම කොටසක් ඔයා අහුවනේ කවුද මේකට වග කියන්න ඕනේ කියලා. මේකට වග කියන්න දැන් අපි ලේසිම දේනේ අපි හැම වෙලාවකම දේශපාලඥ. මේ දේශපාලඥයෝ පත් කරන්නේ සිවිල් පුරවැසියෝ. ඒතර මේ දේශපාලඥ විතරක් වාට මේකට ඇඟිලි දික් කරන්න බෑ. මොකද අපිව නියෝජනය කරන නියෝජිතයන් අපි තමයි යවලා තියෙන්නේ අපිව නියෝජනය කරන්නේ. ඒතර එතන ඉන්නේ 225යි. ලංකාවේ ජනගහනයට වඩා වැඩිනේ. ලහිරු මේ අපි දන්න ඇත්ත. හොඳද? අපි මේ දන්න ඇත්ත. මේට අවුරුදු 3-4 කලින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් ඉඳිද්දී ඔහු රටේ මේ බදු ක්‍රමය වෙනස් කරා. එතකොට අපි කෝපරේටිව් ඉන්කම් ටැක්ස් එකත් වෙනස් කරා. ඒ වගේම ඉන්කම් ටැක්ස් එක වෙනස් කරා. ඒ කියන්නේ උපයන විට ආදායම. එතකොට ඔයගේ සැලරි එකට ඔයගේ ඒ වෙනකන් තිබ්බ සැලරි එකට තිබ්බ ටැක්ස් එක වැඩි කරා. එතකොට උදාහරණයකට අපි කියමු ලක්ෂ 5ක් විතර පඩියක් ගන්න කෙනෙක්. මේ සාමාන්‍යයෙන් ලක්ෂය හෝ ලක්ෂයට පල්ලෙහාට පඩි ගන්න අයට මේක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ලක්ෂ 4-5ක් පඩි ගන්න උදවියට ටැක්ස් එක සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 75000ක 80000ක් විතර රජයට ගෙවන මට්ටමක් ආවා. ඒ කියන්නේ 15ක් 20ත් අතර ටැක්ස් එක ආවා. එතකොට මේ ටැක්ස් එක බලපාන්නේ ලක්ෂ 5-6 මට්ටමේ වෘත්තිකයින්ට නම් ලහිරෝ. ඒ කියන්නේ ඔවුන් යම් මට්ටමකට ඉගෙනගත්ත ප්‍රොෆෙෂනල් උදවිය තමයි ඒ. ඒතර මොකද උනේ? මෙයාලා හිතුවා මේ ටැක්ස් ප්‍රශ්නය අපිට ප්‍රශ්නයක්. අපේ ළමයින්ට ප්‍රශ්නයක්. ජීවත් වෙන අමාරුයි. මේ උදවිය ගියා වෙන රටවල් වල රැකිරක්ෂාවලට. උදාහරණකින් මම ඔයාලට කියන්නම්. UK වල එංගලන්තේ ජොබ් කැටගරි එකක් තියෙනවා ලහිරු කෙයා ගිවර් කියලා. මේ කෙයා ගිවර් ජොබ් කැටගරි එක මොකද්ද? ලංකාවේ සරලව කිව්වොත් හොස්පිටල් එකේ ඉන්න ඇටෙන්ඩන්ට්. ඒ කියන්නේ එන අමාරු රස්සාව කියන්නේ එන කරන්න පුළුවන් පහත්ව රස්සාවක් නේ. අපි මම කියන්නේ දැන් ඒ රස්සාව කරන පුද්ගලයාට යම් කිසි අධ්‍යාපන මට්ටමක් තියෙනවනේ. ડોක්ටර් කෙනෙක් ඇටෙන්ඩන්ට් රස්සාව කරන්නේ නැහැනේ. දැන් ඇටෙන්ඩන්ට් පුද්ගලයාට තියෙන යම් කිසි සුදුසුකම් තියෙනවා. නෑ අපි රස්සාව පහත් කියලා කියනවා නෙමෙයි. නමුත් මම කියන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. හරි අමාරු රස්සාවක් නේද? ශ්‍රමයක්නේ. ඔහුගේ ශ්‍රමයක්. මේට වැඩිය බුද්ධිය පාවිච්චි කරනවට වැඩිය ඔහුගේ ශ්‍රමය තමයි කායික ශක්තිය තමයි තෙන්ට වැඩිපුර මේ භාවිත කරන්නේ. එතකොට මේ කෙයාගිවර් කියන කැටගරි එකට UK වලට කට්ටියට යන්න පුළුවන් වුණා
තමුන්ගේ පවුලේ අයත් එක් කරගෙන අවුරුදු 18ට වඩා ළමයින්ගේ වයස අඩුයි නම් තමුන්ගේ බිරිඳයි දරුවනුයි යැපෙන්නන් හැටියට අරගෙන යන්න පුළුවන් වුණා. ඒතර ඔහු යන්නේ කෙයාගිව රස්සාවට. හොඳද? මොකද ඔයාට UK ලංකාවේ ඉඳන් යන්න බෑ white collar jobs වලට. white collar jobs කියන්නේ මේ උසස් තනතුරු වලට යන්නේ නැහැ. ඇත්ත මේකයි. විදේශ සුදු ජාතිකයින් ඉන්න රටවල් වල සංක්‍රමණිකයින්ට දෙන්නේ ඔවුන් නොකරන රස්සාවක්. මේ තමයි ඇත්ත. ඔවුන් කරන්න අකමැති රස්සාවල් ටිකක් තියෙනවා ලහිරු. පාරාතු ගාන එක. වැසිකිලි කැසිකිලි සෝදන එක. හෝටල් වල මේ කුසි සුද්ධ කරන එක. ෆ්ලෝ සුද්ධ කරන එක. සුපර් මාකට් වල ක්ලීනින් ජොබ්ස්. මේවා සුදු ජාතිකයා කරන්නේ නැහැ. ඒතර වර්තමානයේ අපි ඒ කාලේ තිබ්බනේ වහල් සේවය. මේ නූතන වහල් සේවය. හරි සරලව නූතන වහල් සේවය ලහිරු. දැන් මම එන්නේ මේකට වගකීමක් කවුද කියන එකට මම මේ කියන්නේ. එතකොට මම දන්න හරි ඔයා දන්න ඇති ඉන්නවා මම දන්න ගොඩක් අය ඉන්නවා. එක උදාහරණයක් කියන්න මම දන්න ඒ පුද්ගලයා බැංකුවේ ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක එක බ්‍රාන්ච් එක බ්‍රාන්ච් මැනේජර් සීනියර් පුද්ගලෙක්. ඔහුගේ වයිෆ් තව බැංකුවක තව බ්‍රාන්ච් එක මැනේජර්. ඒතර මේ දෙන්නගේම තිබ්බ ලොකුම ගැටලුව තමයි ලොකු ටැක්ස් එකක් කපනවා. එලා ඒ දෙන්න එකතු වුණාම ලක්ෂ 2ක් විතර ආණ්ඩුවට නැවත ගෙවනවා. මානසිකත්වය බලන්න. ලක්ෂ 2ක් විතර ගෙවනවා. අපේ ළමයින්ට අනාගතයක් නැහැ. මෙහෙම ඉඳලා මේ රට හැදෙන්නේ නැහැ. මේ රට හදන්න බෑ. ඔහු ගියා. හරිද? ගියේ කොහමද? ගියේ ලහිරු කෙයා ගිව ජොබ් එක කරන්න. හොඳද? බැංකු මැනේජර් කෙනෙක්, ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්, අවුරුදු 15ක් එක්ස්පීරියන්ස් පුද්ගලයෙක් ගිහිල්ලා එංගලන්තේ කරනවා ඇටෙන්ඩන්ට් රස්සාව. මොකද ඇටෙන්ඩන්ට් රස්සාව? බිම සෝදන එක, ටොයිලට් සෝදන එක කරන්න. එතකොට බලන්න එංගලන්තේ දියුණු වෙන එක සාධාරණ නැද්ද? හොඳට ඉගෙනගත්ත ප්‍රොෆෙෂනල් මිනිස්සෙක් කරනවා. ඉතින් කොච්චර එෆිෂන්සි එකක් තියෙනවද මේ පුද්ගලයා? ඒ පුද්ගලයා ඔහුගේ දැනුමත් එක්ක ඔහු අනවශ්‍ය වියදම් කරන්නේ නැහැ, භාණ්ඩයක් කඩන්නේ නැහැ. ඒතර ප්‍රොෆෙෂනල් ජොබ් එක අපේ ලංකාවේ ඇටෙන්ඩන්ට් රස්සාව කරන පුද්ගලයා සමහර විට O level එකත් පාස් නැහැ. හොඳද? O level එකත් පාස් නැහැ. එංගලන්තේ ගිහිල්ලා අපේ මිනිහේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් කරනවා අර රස්සාව. ඒ රට දියුණු වෙන්නේ නැද්ද? දියුණු වෙනවා අනිවාර්යයෙන්. ඒ හින සෝචනීය කාරණාවක්. ඉතින් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ඔහොම රට යන ජීවිත කාලේ සතුටින් ඉන්නේ. ඔයා හිතන්නකො ලහිරු. දැන් මම ඔය කීප කතාවම උතෙන්ට සම්බන්ධ කරනවා. දැන් මේ ඔය පුද්ගලයෝ ලංකාවේ කවදාවත් ඇවිල්ලා රජේ තියෙනවානේ මේ වැසිකිලි. ඔව්. නේ පොදු වැසිකිලි තියෙන්නේ. සුද්ධ කරනවද? නැහැනේ ඔය සුද්ධ කරන්නද? කවුරුත් සුද්ධ කරන්නේ නැහැ. සමහර තමුගේ ගෙදර මේ වැසිකිලි සුද්ධ කරන්නේ නැහැ. ඒකට තියාගෙන ඉන්න වැඩ කරන්න කෙනෙක්. මේ පුද්ගලයෝ ඒ රටවල ඒවා කරනවා. සතුටක් තියනවද? ඔව් නේම්සයි. ඉතින් එහෙම ගිහිල්ලා මේ මිනිස්සු ලංකාවට තමුන්ගේ ශ්‍රමය දෙන්න නැතුව ටැක්ස් එක කියලා මේ රට දියුණු වෙන්නේ නැහැ කියලා. ඉතින් ලහිරු UK වා සාමාන්‍ය රස්සාවක් කරත් වා පාර්ට් ටයිම් වා කරත් පාර්ට් ටයිම් සාමාන්‍ය කරන්න පුළුවන් වාර පැය ගාණක් තියෙනවා. වා 140ක් ගෙවන්න ඕන. ටැක්ස් එක. අපි 15යි 120 අඩුව තියෙන්නේ. ඒ ටැක්ස් එකනොත් නැවතත් මේ රටටම ඒ ටැක්ස් එක පාවිච්චි ගන්න. ඔව් තමන් ඉපදිච්ච තමන් ඉපදුන රටට තමන් ඉපදුන රටේ දියුණුවටනේ. ඒක කරන්නේ නැතුව වෙන රටවල අර වගේ රස්සා කරනවා. ඒ වගේ රස්සා කරලා 140ක් ආපහු එතන දීලා මේ පොඩි හුණ්ඩු ගෙවල් වල හිරු. එක කාමරේ 4-5 දෙනෙකුට ජීවත් වෙන. ඒ වගේ එකක් ජීවත් වෙන්නේ. නමුත් ඔවුන් ලෝකයට ඔවුන්ගේ අර සුඛෝක භෝගී ජීවිතේ ලක්ෂර ලයිෆ් එක කොහොමද පෙන්වන්නේ? Facebook එකේ. ඔව් Facebook එකට යනවා ලන්ඩන් අයියක මෙහෙම පේනවා. නේ? මොකක් හරි පේනවා මේව බලන්න අපි වාහන ගන්න BMW ගන්නවා. වාහනයක් ලහිරු. සාමාන්‍ය හොඳ දෙයක් වා කිව්වේ. වාහනයක් එංගලන්තේ වගේ රටක වාර සාමාන්‍ය ලක්ෂ 5ක් තිබොත් ගන්න පුළුවන්. ඒ රටවල් වල ලක්ෂ 5ට මේ මං කියන්නේ මේ අපේ බලන කට්ටිය දන්නේ නැතිව තියෙන්නේ කියන්නේ සෑහෙන හොඳ වාහනයක් ගන්න පුළුවන්. හොඳ වාහනයක් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ.
ඉතින් ඒව දැකලා මේව පින්තූරයක් පෙන්නනවා වැඩි හරියක් අය පෙන්නවා මෙන්න අපි ජීවත් වෙන ලක්ෂරි ලයිෆ් එක. ඒකෙන් ලහිරු තව මිනිස්සුම පොළඹවනවා එතෙන්ට යන්න. ඒතර අපි අර බුද්ධි ගලණය කියන්නේ ඒක තමයි. යන්නේ කවුද? ඉස්සෙල්ලා අපි යුද්ධ නිසා කොටසක් ගියා. දෙවනුවට ගෘහ සේවයට ගියා. ඇතරම ගෘහ සේවයට ගිය වැඩි හරියක් අය සාමාන්‍ය අධ්‍යාපන මට්ටමේ. මොකද ගෘහ සේවයට වාගෙන් ඩිග්‍රී ලන්නේ නැහැ. සාමාන්‍ය අධ්‍යාපන මට්ටමේ. දෙවනුවට ගියේ කවුද? මේ හොඳ ප්‍රොෆෙෂනල්ස්ලා හොඳට ඉගෙනගත්ත බුද්ධිමත් මිනිස්සු ගියා. ඉතින් මේ කොටස එළියට ගියාම ඉතුරු වෙන කොටස කොටසෙන් තමයි මේ රට දිනුනේ. රට කොහොමද දිනු වෙන්නේ? ඔව්. ඒතර මේක එන්න අපි හැමදාම මේ තත්ත්වෙ ඉන්නවා කියන එක මේක මේ මාර මැජික් කියන්නේ මෙහෙම තමයි. ඔව්නේ. එතන මෙහෙම තමයි. ඔව් එතකොට මිසජිත් දැන් අපි බැලුවහම මේ කියන්නේ අපිම තමයි මේකට වග කිව යුත්තේ නේද? පුරවැසියා තමයි පළවෙනිම බ්‍රහිරු. මොකද ඕනම රටක් දියුණු වෙන්න නම් ඒ රටේ ප්‍රධානම දේ තමයි රටේ පුරවැසියාගේ ආකල්ප වෙනස් වෙ යුතුයි. රටේ පුරවැසියාට ආකල්පයක් නැත්තම් හැඟීමක් නැත්තම් තමුන්ගේ රට වෙනුවෙන් තමුන්ගේ දායකත්වය තමුන්ගේ දායකත්ව ශ්‍රම දායකත්වය වෙන්න පුළුවන්. ඒ වගේම තමුන් අපි කියමු මූල්‍යමය වශයෙන් දක්වන දායකත්වය. තමුන්ට ටැක්ස් එකක් ගෙවා ගන්න තමුන් අකමැති නම්. මොකද ඒ ටැක්ස් එක අපේ රටට ගෙවන්න ඕනේ. මේ රස්සාව රටේ කරන්න ඕනේ. මම වෙන රටවල මේ රස්සාව කරනවා. රටක් කොහොමද දිනුනේ? ඒතර එහෙ ඉඳගෙන මේ පුද්ගලයා බලාපොරොත්තු වෙනවා ලංකාව හැදුනට පස්සේ එනවා ලංකාවට. කොහොමද ලංකාව හැදෙන්නේ? කවදාකවත් නැහැ. කවදාවත් හැදෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වෙම කම්පෙයාර් කරලා බලන්න අපේ අසල්වැසි රට ඉන්දියාව. ඉන්දියාවේ වාගේ වයස තරුණයලා හිරු ඔවුන්ගේ කිසි 100ක් වා ගත්තොත් 80ට උඩ ඉන්නවා ඉන්දියාවෙන් යන්නේ නැහැ. මිසයි දැන් මේ තව ප්‍රශ්නයක් තමයි දැන් මේ කියන්නේ සමහරක් අය මේ කතන්දරේ දන්නෙත් නැහැ. මට මිසයි එක වතාවක් දෙපාරක් මේක කියලා තියෙනවා. නමුත් මේ අපි දන්නේ නැති අයට මේ කතාව අපි කියලා දෙන්න ඕනේ. කියන්නේ අපි ඉපදිනකොටම මිසයි ඉන ලොකු ණය කන්දරාවක් එක්ක නේද එක්කෙනෙක් ඉපදින්නේ. කියන්නේ අපි ඒක ගෙවන්නේ කොහොමද කියලා මිනිසුන්ට ඒකෙන් කිසි අදහසක් නැහැ. ඒක වෙන්නේ කොහොමද මිසයි? ඒ කියන්නේ අපි නොදැනුවත්ව කොහොමද අපි ණය කපා ගන්න කියලා මම ඒ කියන්නේ මේගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ. දැන් එක පුද්ගලයෙක් මෙච්චර ණයක් තියෙනවා කියලා ඔයා කවදාවත් ණයක් ගෙවලා නැහැ නේ. ඔව් ඉතින් අපි අතින් දෙන්නේ නැහැ. අපි අතින් දෙන්නේ නැහැ නේ. අපි දන්නේම නැතුව අපි මේ දේ කරනවා. රටක් ණය ගැනීම ගැටලුවක් නෑ ලහිරු. අපි ගත්තොත් ලෝකෙ දියුණුම රටවල් වල ණය ගන්නවා. ණය ගැනීම ගැටලුවක් නෑ. ඒතර මේ ණය ගැනීම තුලින් පුරවැසියා අනිවාර්යෙන් අපි වගේ රට අපි වුණ සංවර්ධිත රටවල්. අපිට මහා ලොකු සම්පත් තියෙන රටවල් නෙමෙයි. ඒක අපි ලොකුවට මේ ඉන්ඩස්ට්‍රීස් දියුණුව කරපු රටවල් නෙමෙයි. අපි අනිවාර්යයෙන්ම අපි ලොකු මේජර් ප්‍රොජෙක්ට්ස් ලංකාවේ කරනවා නම් අපිට අනිවාර්යෙන් විදේශ රටවල ආධාර සහ ණය කියන එක ඒක ගත යුතුමයි. මේක ගැටලුවක් නෑ. නමුත් මේ ගන්න මේ ණය මුදල රටේ යොමු කරන අපි ඒ සඳහා වැය කරන්නේ මොනකටද වැය කරන්නේ? ඒකෙන් රෙවෙනියුස් බිල් වෙනවද? ඒකෙන් රෙවෙනියුස් බිල් වෙන්නේ නැත්නම් ඔයා ගන්න ණය මොකද වෙන්නේ? හැමදාම ණය බරක් විතරයි ණයම තමයි. ඒතර වැඩිපුර අපි ණය ගන්න මොනකටද? අපි වැඩිපුර ණය ගන්නලා හිරු අපි අයවැය පරිතර පියවන්න. අපේ මේ වෙනකොට අපේ එක්ස්පෝර්ට්ස් අඩුයි ඉම්පෝර්ට්ස් වැඩි. අපි බජට් ඩෙෆිසිට් කියලා කියන්නේ අයවැය පරතරය. ඒතර මේ අයවැය පරතරයේ තියෙන තාක්කල් වාට වෙන කොහෙන් හරි මුදල් ගත යුතුමයි. කලින් මේ පාලකයෝ ගොඩක් වෙලාවට කරා මේ අයවැය පියවන්න රාජ්‍ය ආයතන පුද්ගලිකරණය කිරීම හෝ විකිණීම කරා. මේක හොඳ රාජ්‍ය ආයතන කවදාවත් ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා පාඩුවට දුවන එකක් ගන්න නැහැ ලහිරු. ලංකාවේ තියෙන හොඳම ක්‍රීම් එකනේ ගන්නෙ. උදාහරණ ගත්තොත් ටෙලිකමියුනිකේෂන් එක. කොහෙද පාඩු විඳින්නේ? පාඩු විඳින්න විදියක් නැහැ. රාජ්‍ය ස්කාගාර සංස්ථාව අරකු කොම්පැනි පාඩු වෙනවද? අපි ඉන්නකම් පාඩු වෙනවද නැහැ? අනිවාර්යයෙන් ඒවා විකුණුවා. හරිද? එතකොට ඉන්වෙස්ටර්ස්ලා ඇවිල්ලා ගන්න ඒවා. හරිද? ඒතර මේ අයවැය පරතරයක් අපේ තියෙන තාක්කල් අපි වෙන රටවල් වල මේ ගන්න ණය අපි මේ අයවැය පරතර පියවන්න මේ දානවා. ඔයා කොහොමද ගෙවන්නේ? සරල උදාහරණයක් මම කියවට කියන්නම්. පාන් රාත්තලක් රුපියල් 175යි. රුපියල් 200යි. හරිද?
මේ පාන් රාත්තලා මීට අවුරුදු 20කට කලින් රුපියල් 10ට අඩුයි. ඒතර පාන් රාත්තලේ ගුණාත්මක බව වැඩි වෙලා දෙකනේ ඒක ඇතුළ සෝසේජ් දාලා චිකන් දාලා එහෙම පාන් රාත්තලා නැහැ. පාන් රාත්තල මත තව ගුණාත්මක භාවය තව අඩු වෙලා. හොඳද? ගුණාත්මක භාවය අඩු වෙලා පාන් රාත්තලමයි. මිනිස්සුන්ගේ ආදායම් මට්ටම මේ මට්ටමට වැඩි වෙලා නැහැ. නමුත් පාන් රාත්තල රුපියල් 175ක් වෙලා තියෙන්නේ. අර මේවා අර ඔන්නවා ණය ගෙවන විදිහ. හරි ප්‍රොඩක්ට් එක ගුණාත්මක භාවයක් වැඩි වෙලා නැහැ. නමුත් මිල වැඩි වාට හිතා ගන්න බැරි මිල වැඩිවීමක් තියෙනවා. හරි එතකොට සාමාන්‍ය ජනතාවත් නොදැනුවත්වම තමුන්ගේ උපයන මුදලෙන් වැඩි හරියක් ගෙවනවා වටිනාකමක් නැති නිෂ්පාදන වලට. ලයිරු වටිනාකමක් නැති නිෂ්පාදන වලට මේ ගෙවලා තියෙනවා. දැන් ඒකනේ අපි ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආදායම් මට්ටම අනුවනේ ඔහුගේ වියදම් පාලනය කරගන්න ඕන. එතකොට අපි ගත්තොත් ලහිරෝ අපි අරකු බෝතලයක් ගමුකෝ. මත්පැන් බෝතලයක් ගන්න. මත්පැන් බෝතලය රුපියල් 5000ට උඩ. අපි කියනවා අපේ 4000ට කියලා කියන්නකෝ. මත්පැන් බෝතලේ 4000ට 5000ට උඩ. ඉතින් මේ මත්පැන් බෝතලෙත් මේ තියෙන ඒ ස්පිරිට් එකම තමයි 30ක් හෝ 35ක් හෝ 40ක් මේට අවුරුදු ගානකට කලින් තිබුණෙත්. එහෙම නැත්නම් මේක විස්කි වෙලා නෙමෙයිනේ. ඒක විස්කි වෙලා නෙමෙයි. ඒකම තමයි තියෙන්නේ. ඒතර මේ අවුරුදු අපි කියමු අවුරුදු 15කට 20කට කලින් 10කට කලින් 1500ක් 2000ක්. මේ 500ටම තිබ්බ මේක තමයි 5000 වෙලා තියෙන්නේ. ගුණාත්මක භාවය වැඩි වෙලාද? නැහැ. ගුණාත්මක භාවය වැඩි වෙලා නැහැ. එතන සනිකරම තියෙන මොනවාද? බදු මුදලක් තියෙනවා. ඒ බදු මුදලයි ණය ගෙවන්න. එතනද නැතුව අර ඒ බොටල් එකේ ක්වොලිටි එක වැඩි කරන්නේ නෙමෙයි. දැන් ඒ කම්පැනි එක ගත්තොත් ඒ කම්පැනි එකට තියෙන ප්‍රොෆිට් එක අඩුයි. ඉතින් හැම අයවැයකම මට හැම බජට් එකකින් බලන්න බජට් එක සහ ඊ අතරමැද වැඩි කරන්නේ මොනවද මිල? මත්පැන් වල සහ සිගරට් වල. වැඩිපුරම කරන්නේ ඒක. ඒක මොකද ඒක මේ මිනිස්සුන්ට මේ පාවිච්චි කරන කඩු කරන්නද? නෑ. ඒව තමයි ආදායම් වෙන මාර්ග. වෙන ආදායම් වෙන මාර්ග නෑ. අපි ඉන්ඩස්ට්‍රීස් ඩෙවලොප් කරලාද? ඉන්ඩස්ට්‍රීස් ඩෙවලොප් කළා නෙමෙයිනේ. ඉන්ඩස්ට්‍රි ඩෙවලොප් වෙන ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. ඒතර රටේම විතරක් සංසරණය වෙන මුදලකින් රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. සංවර්ධනය කරන්න බෑ. අපි අනිවාර්යයෙන්ම අපි රටක ඉන්ඩස්ට්‍රීස් ඩෙවලොප් කරන්න ඕනේ. ඒ ඉන්ඩස්ට්‍රීස් අපි ඩෙවලොප් කරනවා නම් අපි ඉන්ඩස්ට්‍රි ඩෙවලොප් කරන නූතන තාක්ෂණය ගන්න ඕනේ. ඒවා දියුණුවලා තියෙන රටවල උපදෙස් අපි ගන්න ඕනේ. මේ ලෝකේ අපි වගේ සංවර්ධනය වෙන දියුණු වෙන උත්සාහ කරන රටවල් වලට ණය දෙන ආයතන තුන ඒ වගේ සපෝට් එක අපි ගන්න ඕනේ. හැබැයි ගෙවීම කියන එක ජාතික ප්‍රතිපත්තියක් හැටියට ඒ ගෙවන මාර්ග හදා ගන්න ඕන. එක පාලකයාවම නෙමෙයි. ඒක පාලකයෙක් ආවහම ඒ පාලකයා ප්‍රතිපත්තියක් හදාගන්න. ඊළඟ මිනිහාවම එයාට ඒ මිනිහා ඒ ප්‍රතිපත්තිය වෙනස් කරනවා. ඒතකොට ඒ වෙනකන් කරපු සංවර්ධන කරනවා බලන්න එළියට ගිහලා බලන්න රටේ බලන්න. සංවර්ධන කරපු කටයුතු භාගයට නතර කරලා මිනිස්සුන්ගේ මුදල් ඔව් අනිවාර්යයෙන් ඒව ඉවර කිරීමක් කරන්න. මොකද කරලා තියෙන කලින් ආණ්ඩුවනේ. ඒ වගේ පිස්සු ගෙනලා. පිස්සු ගෙනලා අපි කියමු කලින් ආණ්ඩුව කියලා නේද? ඔව්. තට්ටු 10ක් හදන බිල්ඩින් එකක්. ඔව්. ගියා මීට කලින් තිබ්බ ආණ්ඩුවක් තට්ටු 8ක් හදලා ඉවරයි. ඒතර තට්ටු දෙක හදලා දෙන්නකො මිනිස්සුන්ට. ඒව කරන්නේ නැහැ නේ. ඒව එහෙම නවත්තනවා. ඒව එහෙම නතර කරලා. සෑහෙන අපරාධයක් නේ මිසදිත් මේ රටේ වෙන්නේ. මිනිස්සු තමයි ණය ගෙවන්නේ. ඉතින් අපි තමයි ණය ගෙවන්නේ. අනිවාර්යෙන් මිසදිත් අද අපි කතා කරපු පොඩ්කාස්ට් එක ඇත්තටම ගොඩක් මම හිතනවා අපේ ජනතාව සහ අපේ මේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් වටින පොඩ්කාස්ට් එකක් වෙන්න දීලා. මොකද මේවා සාමාන්‍යයෙන් ටීවී වලවත් කතා වෙන්නේ නැති හංගි හොරා කරන දේවල් අපි හොඳට තේරුම් කරලා කියලා දෙනවා. මිසදිත් මේ අද පොඩ්කාස්ට් එක අපි මෙතනින් අදට ඉවර කරමු. මිසදිත් මොකද අපි මේ ඩියුරේෂන් එක පොඩ්ඩක් වැඩි වුණාම සමහරක් අය පොඩ්ඩක් කම්මැලි වෙනවා පොඩ්කාස්ට් එක බලන්න. අපි මේ ටොපික් එකම වෙන දවසකත් කතා කරන්න බලාපොරොත්තු වෙන. අදට අපි පොඩ්කාස්ට් එක අවසන් කරමු. මිසදිත් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඕගොල්ලන් මේ පොඩ්කාස්ට් එක ඕගොල්ලන් දන්න අයට ෂෙයා කරන්න සහ ඕගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. අපේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් අපිට ඒව හදාගන්න. එහෙනම් අද අපි ගිහින් එන්න ඕගොල්ලන්ට ජය.